ළමයි විනාඩි 5න් hair cream එකක් හදමුද? මුලින්ම ඕන වෙනවා මෙන්න මේ වගේ පිරිසිදු මැහුව එකක්. ඊට පස්සේ මේකට දාගන්න ඕන ඇලෝ ජෙල්. ඊට පස්සේ මෙන්න මේ වගේ ඕන වෙනවා තඩි E විටමින් කරලක්. අපිට සිටි වුණා E විටමින් කරල කුප්පියට වටුණා. කවන්න පිහලා ගමු අපෝ. මෙන්න මේ විදියට මේක සිදුරු කරගෙන පොඩ්ඩක් එළියට ගියා ඒව ගණන් ගන්න බඩ ඕන් කියා. ඊට පස්සේ ඔයාලා පුළුවන් බලා ගන්න මෙන්න මේ වගේ ලස්සන මෙව් එකක්. මේකට දැන් එකතු කරගන්න ඕනේ ඔයා කැමති ඔයිල් જાතියකින්. මගේ ඔයිල් එක තියෙන මේ තියුග්ලාම් hair oil එක මම තියාගෙන ඉන්නේ චූටි කුප්පියකට දාලා. ඒකෙත් එක්කුත් මේකට ඇඩ් කරගත්තා. මට හම්බුනේ මෙන්න මේ වගේ ටූත් පික් එකක්. ඔයාලා කැමති එකකින් මෙන්න මේක හැඳි ගා ගන්න තමයි තියෙන්නේ. ඇලෝ ජෙල් ටිකක් මදි වගේ. ඒක නිසා මම තව ඇලෝ ජෙල් ටිකක් එකතු කරගන්නවා. ආය කුරු ගන්නවා. මෙන්න මේ වගේ සුදු පාට ක්‍රීම් එකක් විදිහට එන විදිහට ඔයාලා මෙන්න මේක කුරු ගා ගන්න. හොඳටම කුරු ගා ගන්න. කුරු ගාගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට ක්‍රීම් එකක් ඇදලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මෙන්න මේක අරගෙන ඔයාගේ ඔළුවේ ගා ගන්න තමයි. මේක සුවඳයි. ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මෙන්න මේ වගේ මූඩියකින් වහ ගන්නවා. මම නිකන් ලස්සනට මගේ නිකන් ලෝගෝ එක ගහලා දෙන ස්ටික් එකක් තමයි ගහගත්තේ. ඔයාලට පුළුවන් ලස්සනට මෙන්න මේ වගේ කුප්පියකට දාගන්න. එතකොට ආස හිතෙනවා ඉතින්. හරි. දැන් මම නාලවිල්ලා මගේ කොණ්ඩේ ටවල් ඩ්‍රයි කරගෙන තියෙන්නේ. දැන් මේ කොණ්ඩෙට අන්න අපි හදාගත්ත hair cream එක ගාගන්න තමයි තියෙන්නේ. ගොඩාක් ගන්න ඕනේ නැහැ. මේ හදාගත්ත කුප්පිය ඇති මට දවස් 6කට විතර වගේ. මම දැන් හපෝ කොණ්ඩේ වවන්න පටන් ගත්තනේ. දැන් ඔයාලත් එක්ක මට පුළුවන් කොණ්ඩේ වවන්න. මට high depression හැදිලා මගේ මුළු කොණ්ඩේම මාව දාලා යන්න ගියාට ටබයි කියලා. ඉතින් දැන් හපෝ මම කොණ්ඩේ වවන්න පටන් ගත්තා. මේකේ full video එක තියෙනවා YouTube channel එකේ මගේ. පරණම දැන් 7 අවුරුද්දකට විතර කලින් මම දාපු YouTube video එක. මම ඒක link එක ඔයාලට දාලා තියන්නම්. මම ඉතින් දැන් මේ රෑ වෙලා නෑ වේ. ඒක නිසා මම පොඩ්ඩක් කොණ්ඩේ dry කරගන්නවා. ඔච්චරයි. ඉතින් බලන් හිටියා කියලා තාම උත් කියලා දෙන්නේ නැද්ද? ඔච්චර තමයි කියලා දෙන්නේ. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. එහෙනම් මම ගියා. Love you. Bye bye.